Hey, welcome back to my YouTube channel. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපේ skin tone එක ගැන සහ අපේ අන්දි skin tone එකට ගැලපෙන විදිහට පාට තෝරගන්නේ කොහොමද කියන එක. ඉතින් වීඩියෝ එක අන්තිමෙන්කම් බලාගෙන ඉන්න. ඔයාලට වටේ ටිප් එකක් තියෙනවා වීඩියෝ එකේ අන්තිමට. අපි අද කතා කරන්න යන ටොපික්ස් එක තමයි understanding your skin tone, match color each tone, extra tips and real talk. So අපේ පෙනුම ගත්තොත් අපිට අපි අඳින ඇඳුම් වල පාට කියන්නේ අපිට ඉතාම වැදගත් කොටස. සහ ප්‍රධානම හේතුව තමයි අපි අඳින පාට අනුව අපේ skin tone එක up කරලා පෙන්වන්න වගේම down කරලා පෙන්වන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ෆැෂන් කරනකොට අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි අපේ ස්කින් අන්ඩර්ටෝන් එකට ගැලපෙන විදිහට ෆැෂන් කරන විදිය. හරි. අපි යන් අපේ ෆස්ට් ටොපික් එකට. ෆස්ට් ටොපික් එක තමයි understanding your skin tone. ඉතින් මේ ස්කින් ටෝන් වර්ග තුනක් තියෙනවා. මේ ස්කින් ටෝන් වර්ග තුන තමයි cool skin tone, warm skin tone and neutral skin tone. ඉතින් මේ තුනම ඇවිල්ලා අන්ඩර් ස්කින් ටෝන් එකට තමයි. හරි. දැන් අපි කොහොමද අපේ තියෙන ස්කින් කලර් එක මේ මොන ස්කින් ටෝන් එකකටද ගැලපෙන්නේ කියලා හොයාගන්න. ඔයාලට කරන්න තියෙන්නේ පුංචි දෙයක්. ඔයාලගේ මේ අතේ මේ රිස්ට් එක තියෙනවනේ. මේ රිස්ට් එකේ ඔයාලට පේනවා මෙතන නහර එක්කෝ නිල් පාට හෝ තදදම් පහට නම් ඔයාලට තියෙන්නේ cool skin tone එකක්. ඒ වගේම කොළ පාට නම් ඔයාලට තියෙන්නේ warm skin tone එකක්. සහ ඔයාට තදදම් පාට, නිල් පාට සහ කොළ පාට යන කලර්ස් තුනම ඔයාගේ නහරවල ඔයාලට පේන්න තියෙනවා නම් ඔයාට තියෙන්නේ neutral under skin tone එකක්. අන වශයෙන්ම කියන්න ඕන ඔයාගේ under skin tone එක කිසිම හේතුවක් නිසා වෙනස් වෙන්නේ නැහැ. හිතනවා මේ වෙනකොට ඔයාලා ඔයාලගේ under skin tone එක මොකක්ද කියලා තේරුම් අරගෙන ඇති කියලා. ඉතින් අපි දැන් කතා කරමු දෙවෙනි ටොපික් එකට යන්න. දෙවෙනි ටොපික් එක තමයි matching color to each tone. So අපි මුලින්ම කතා කරමු cool skin undertone එක ගැන. ඉතින් මුලින්ම කතා කරනකොට cool skin undertone එක ගැන colors example වගේ මම fashion කරන විදිහ මේ පැත්තෙන් දාලා තියන්නම්. colors ටික තමයි emerald green, sapphire blue, lavender, baby blue and grey navy blue. ඉතින් මේ colors ටිකෙන් ඔයාට තියෙන cool skin undertone එකක් නම් මේ ටික තමයි ඔයාලට වැටෙන්න වෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට තියෙන්නේ cool skin tone එකක්ද කියලා හොයාගන්න පුළුවන් තව එක ටිප් එකක් තියෙනවා. ඒ ටිප් එක තමයි ඔයාලට silver jewelries match වෙනවා නම් ඔයාලට තියෙන්නේ cool skin undertone එක. හරි. අපි දැන් යමු දෙවෙනි undertone එක ගැන කතා කරන්න. දෙවෙනි skin undertone එක තමයි warm skin undertone. ඉතින් warm skin undertone එකට යම colors තමයි warm brown, terracotta, olive green, amber, coral, burnt orange, camel and mustard yellow. මේ colors ටික තමයි ඔයාලට warm skin එක තියෙනවා නම් වඩාත්ම ගැලපෙයි. ඉතින් ඔයාලට තියෙන warm skin tone එක නම් ඔයාට අනිවාර්යයෙන්ම gold jewelries ගොඩාක් match වෙනවා. ඒ වගේම තව ටිප් එකක් තමයි ඔයාලට තියෙන warm skin tone එක නම් ඔයා අවුවේ ගිහිල්ලා ගොඩක් වෙලා ඉන්නකොට ඔයාට මෙන්න මේ විදිහට ඔයාගේ සමය නිරාවරණය වෙලා තියෙන කොටස් අව පැහැවෙන්න තියෙන ධාරිතාවය ගොඩාක් වැඩි. අපි දැන් කතා කරමු තුන්වෙනි skin undertone එක ගැන. ඉතින් තුන්වෙනි skin undertone එක තමයි ඔයා මේ වෙනකොටත් දන්නවා neutral skin undertone කියන එක. ඉතින් neutral skin undertone එක ගත්තහම ඔයාලට cool skin undertone එක සහ warm skin undertone එකට යන දෙකටම ගැලපෙන colors neutral skin undertone එකක් තියෙන කෙනෙක්ට අනිවාර්යයෙන්ම matching වෙනවා. සහ ඉතින් අපි දැන් බලමු මොනවාද මේ matching වෙන colors සහ ඒව stylish විදියට style කරන්න කොහොමද කියන එක.
ඉතින් ඔයාලට තියෙන නියුට්‍රල් ස්කින් අන්ඩර්ටෝන් එකක් නම් ඔයාට black color, grey, white, dusty rose, blush pink, olive green, ivory and off white කියන කලර්ස් තමයි වඩාත් හොඳට මැච් වෙන්නේ. ඉතින් මේ කලර්ස් ටික ඔයාලට මෙන්න මේ විදිහට ස්ටයිලිෂ් විදිහට මැච් කරන්නත් පුළුවන්. සහ ප්‍රධානම ටිප් එක තමයි ඔයාට තියෙන නියුට්‍රල් අන්ඩර් ස්කින් ටෝන් එකක් නම් අනිවාර්යෙන්ම ඔයාට සිල්වර් ජුවලරිස් සහ ගෝල්ඩ් ජුවලරිස් කියන දෙකම මැචින් වෙනවා. හරි. ඉතින් ඔයාලට ප්‍රධාන වශයෙන්ම මම කිව්ව නේද අන්තිම වෙනකම් වීඩියෝ එකේ ඉන්න. වීඩියෝ එකේ අන්තිමට තියෙනවා ස්පෙෂල් ටිප් එකක්. ඉතින් මේ ඔයාලට පැත්තෙන් තියෙන ස්ක්‍රීන් වීඩියෝ එකේ පෙන්නනවා අපි කොහොමද ටෙක්නොලොජි එක යූස් කරලා අපේ ස්කින් ටෝන් එකට ගැලපෙන විදිහට කලර් පැලට් එකක් හොයාගන්නේ කොහොමද මැචින් කරගන්නේ කොහොමද කියන එක. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන විදිහට ඔයාලට මේ සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා ඔයාගේ ස්කින් ටෝන් එක එතෙන්ට දුන්නාම මෙන්න මේ විදිහට ඔයාලට ස්කින් පැලට් එකක් එනවා. ඉතින් ඒ කලර්ස් ඔයාගේ ස්කින් එකට හුඟක් මැච් වෙනවා. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එක මෙච්චර. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ ගොඩාක් ප්‍රයෝජනවත් වීඩියෝස් ගොඩකින් ඉස්සරහට හම් වෙනකම් ඇදලා ඉන්න. මතක කරලා subscribe කරලා වීඩියෝ එක bell icon එක on කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ක්ෂණිකව ඔයාලට notification එක එන විදියට. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම් වෙනකම් ගිහින් ඉන්න. Bye bye.